හෙලෝ ගයිස් ඉතින් කොහොමද ඉතින් ඔන්න අද අරන් යාලා තියෙන මොනිටර් අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙමෙයි. මම මගේ සල්ලි දීලා අරගත්ත මොනිටර් එක තමයි මේ අන්බොක්ස් කරන්න යන්නේ. සහ මගේ ක්වික් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් අන්බොක්සින් එක බලලා අපේ ක්වික් ඉම්ප්‍රෙෂන් එකට යමු. ඉතින් ගිගාබයිට් මොනිටර් අන්බොක්සින් එකක් තමයි කරන්නේ 25 inch. ඉතින් සාමාන්‍යයෙන් බජට් එකට සුපිරි මොනිටරයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි යමු අන්බොක්සින් එකට. ඊට පස්සේ අපි බලමු මොනිටරේ ෆීචර්ස් කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඕකේ ඉතින් මේ විදිහට තමයි බොක්ස් එක බලා ගන්න හම්බෙන්නේ. දැන් පේන හැටි බිස්නස් ලෝගෝ කියලා ගහලා තියෙනවා. ඉතින් මම මගේ ෆෝන් නම්බර් ඒ ටික හයිඩ් කරලා තියෙනවා. ඒවා පෙන්වන්න හොඳ නැති නිසා. සහ මේ පැත්තෙත් අපිට බලා ගන්න පුළුවන් බිස්නස් ලෝගෝ කියලා. අපි ගමු බ්ලේඩ් එක අරගෙන මේක අන්බොක්ස් කරගමු. මේ වගේ ලස්සන්ට අපිට පුළුවන් මේක ඕපන් කරගන්න. ඕකේ මේ ඉතින් අපි දැන් බලන්න ඉන්වොයිස් එක අපි ඉතින් රෙඩ් ලයින් එකෙන් තමයි බයි කරේ කිව්වා වගේම. හරි ඉතින් අපිට අප් සයිඩ් ඩවුන් සයිඩ් ටික පෙන්නලා තියෙනවා. අපි ඒක ඒ විදිහට අරගෙන අපිට අරව ගන්නවා. හරි ඔන්න වගේ හරවගෙන අපි මේක එළියට ඇදලා ගමු. ඉතින් මට මෙතන ට්‍රයිපෝඩ් එකක් තියෙන නිසා චුට්ටක් එළියට ඇද ගන්න අමාරුයි. මොකද ට්‍රයිපෝඩ් එක හරියටම මැද්දෙන් තියෙන නිසා. අපි බොක්ස් එක අයින් කරමු. ඉතින් මොනිටර් එක ආපු ගමන්ම තමයි මම සම්පූර්ණයෙන්ම වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගත්තෙම. අපිට බලන්න මේක ඊපස්සේ කේබල් මැනේජ්මන්ට් අවශ්‍ය ක්ලිප් එක වගේම HDMI එක. එතකොට මේ පවර් කෝඩ් එක තියෙනවා. normal 2 pin round pin එකක් ඉන්නේ මේකේ අපිට. තව කේබල් එකක් අපිට හම්බ වෙනවා 13 ampere එකක්. අපිට කැමති එකක් යූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපිට හම්බ වෙන 13 ampere plug එක. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් අපේ මොනිටර් බේස් එක. ඉතින් ප්ලාස්ටික් තමයි බේස් එක එන්නේ කොහොමත්. ඊළඟට අපිට මොනිටර් එකේ ස්ටෑන්ඩ් එක ගැන අපේ මොනිටර් එක මේක තමයි බේස් එකට හයි වෙලා අපේ මොනිටර් එකට සෙට් වෙන්නේ. ඊළඟට අපිට මේක ස්පෝන් එක අයින් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් අපේ මොනිටර් එක. අනිත් පැත්ත හරව ගන්න වෙනවා මොනිටර් එක අපිට. අපි මෙහෙම කතා කරමු මේක ටේප් එක. කත් ප්ලාස්ටික් තමයි ඉන්නේ. හාඩ් ප්ලාස්ටික් එකක් කියන සෑහෙන්න හයියක් තියෙනවා කියන එක ෆීල් වෙනවා. ඉස් එකක් ගන්න වෙනවා. මේ වගේ බේස් එකක් ගමු. ඉතින් මාරම ලස්සන ගේමින් කියලා ගහලා තියෙනවා යටින්. අපිට පුළුවන් මේක ඉන්දිරි බේස් එකට සෙට් කරගන්න. ඒක පොඩ්ඩක් තදයි මං හිතන්නේ ෆස්ට් ටයිම් ෆිට කරන නිසා. දැන් ෆිට වුණා හරියට. හොඳට හයියට තියෙනවා. අපිට මේ විදිහට මේක සෙට් කරගන්න පුළුවන්. අපි දැන් මොනිටර් එක ගමු. එච්චරම පැත්තකින් තියමු. ලස්සනට තියෙනවා මොනිටර් එක. ඉතින් ඕකේ ඔයාගේ බලන්න අපිට පවර් එනර්ජි රේටින් එක. බලමු මොනිටර් එකේ වටේ කොහොමද තියෙන්නේ පිටිපස්සේ. මේ විදිහට බලා ගන්න පුළුවන්.
ටිල්ට් එචස්මන්ට් විතර කරගන්න පුලන් -5 to 20 කියන ඇංගල් එකට අපිට මේක ඉස්කරවාට 3.5mm ජැක් එක සහ ඩිස්පලේ පෝට් එක HDMI පෝට් එක බලාගන්න සහ පව පෝට් එක තියෙනවා මම මේක විශේෂයෙන්ම ගන්න හේතුව වුණෙත් ඩිස්පලේ පෝට් එක තිබ්බ හින්දා මට HDMI කේබල් එක තමයි මම දැනට යූස් කරලා තියෙන්නේ බට් මට HDMI කේබල් එක සෝරි DP කේබල් එකක් අරන් ආවිල්ලා ඒක ප්ලග් කරගන්න ඕනේ ඉතින් මේ විදිහට අපිට අරගන්න පුළුවන් කේබල් මැනේජ්මන්ට් වලට ඕන ක්ලිප් එක අපි ඒකත් මේකට සෙට් කරගමු මේකෙත් ඔයාලට බලන්න පුළුවන් ගේමින් කියලා මේ විදිහට ලස්සනට තියෙනවා අන්න යාගේ ලස්සනට ක්ලික් කරගන්න පුළුවන් පත් කරමු අපිට බලාගන්න පුළුවන් ඊට පස්සේ මේ ඉන්ස්ටලේෂන් ගයිඩ් එක බට් ඉන්ස්ටලේෂන් ගයිඩ් එක බලන්නේ මොන්ට එක ඔක්කොම ෆික්ස් කරලා ඉවර වෙලා ප්‍රශ්නයක් නෑ වෙනවා ඇති ඉතින් ඒ ටික කරන්න ඕන කොහොමද කියලා දීලා තියෙනවා ඉතින් බට් අපිට ඒක වැඩක් නෑ අපිට අර මොනිටර් එකේ OSD පැනල් එක ඒක තමයි බලාගන්න වොරන්ටි කොලයක් තියෙනවා HDMI කේබල් එක අපේ මේක අපි ඊට ගමු මට ඩිස්ප්ලේ කේබල් එක පාවිච්චි ගන්නකම් මේක පාවිච්චි කරන්න ඒක ලස්සනට කඩා ගන්න බැරි වුණා මගේ බ්ලේඩ් එක පොඩ්ඩක් කැපෙනවා අඩුයි බලන්න පුළුවන් ඔන්නසි මම මොනිට එක අන්බොක්ස් කරලා ඔක්කොමත් කරගෙන මොන්ට එක සෙටප් කරගෙන තිරවාට පේනති මේ සිට බැක්ග්‍රවන්් ඉතිං සෑහෙන්න කොලිටිය එක වර්සක් මට තේරන ඉතින් මම කලින් නිියස් කරේ MSI Pro MB223 කියන මොන්ටර එක ඉතිං 22 ඉන්ස් මොන්ටර එකක් 100හසන ඒකෙත් කලස් හොඳයි මම හොඳ නෑ කියනවන මේ මොකද ම එච්චර කාලයක් යස් කරේ ඒකම මොඩල්ලගෙන් තම මොන්ටස් දෙකත් තිබ්බේ ඉතිං මේ මොන්ටරකටාව මේ IPS මොන්ට්‍ර එකක් සහ මේක HDR සපෝට් DCI-P3 කලයාගමැට් එක සපෝට් කරන ඉතිං පට්ටම කොලිටිය එක වෙනසක් තේරණ සහ 144 තියෙනවා ඉතිං මම මේ මොන්ටරක් ගන්න මේන්ම හේතුව තමා මේ පොනිට එක පිට ඩිස්පලේ පෝට් ඉන්පුට් එකක් දෙන්න පුළුවන් ඉතින් අලන්න ම පිසි අප්ග්‍රේඩ් එක්කනට ම ගත්තේ RTX 5050 කියන කාඩ් එක ඉතිං ඒ කාඩ්ඩකේදී ඩිස්පලේ පෝට් කේබල් 3ක් වගේම HDMI එකක් වගේ තමයි පිට අවුට්පුට් එක ගන්න පුළුවන් වෙලා තිබිතිං ඒ නිසා මට මගේ එක මෙල් සයිමෝන්ට එකක් යෝස් කරන්නා කන්වට එකක් යස් කල ඉතිං කන්වට එක යස් කරනකොට පොඩි කොලිටිය එකේ ඩ්‍රොප් එකක් තියෙනවා සහ ඒකන්වට එක පොඩ්ඩක් හෙල්ලුනොත් එහෙම මොන්ට එක ඕෆ් වෙනවා ගැන්නේ ඩිස්කනෙක්ටන ගැන මං හිතන්නේ කනෙක්ට කන්වට එක අවුලක් ඉතිං එනිසා තමයි මම මේ මොන්ට එකට ගන්නත් හේතුව මොකදකොට කෙලින්ම කිසිම කන්වට එකක් නැතුව ඩිරෙක්ම මට මොන්ට එක යස් කරන්න පුළුවන් ඉතිං බැක්ග්‍රවන්්ෙන් පෙනති මාරම කොල්ටිය එකක් තියෙනවා ති මොන්ටරේ පට්ටම බ්‍රයි් ඩිස්පලේ එකක් තියෙනවා ඉතිං 300 නිටස් මට මතක විදිහට ඉතිං අපි මොනිට එක වීඩියෝ එකක් ප්ලේ කරල බලමු කොලිටිය ඉතිං ඉස්සල්ලම කියන්න ඕන එකට කලින් ඔයාල බල ඩිවයිස් කනු වාලට මේක පේන විදිහ වෙනස් වෙන්න පුළුවන් සහම දැන්ට ටිකට කලු ෆෝර්න පොඩි වීඩියෝ කලිප් දෙන්න ගත්තා බට අර මොනිට එකේ තියෙන රියල් කොලිටිය එක කැම් එකට පේන්නේ නැහැ ඉතිං ඒක නිසා ඔයාලට පර්ෆෙක්ම පේන එකක් නෑ ස්ක්‍රීන් රෙකෝඩ් ඇත්දානක තේරුමක් නෑ ඉතින් මොකද කොහොමත් ඔවගොල බල ඩිවයිස් වනුව එක වෙනස් වනේ මම දැනට සයිඩ් බයි සයිඩ් මගේ
කලින් යස් කරපු එමසයි මොන්ට එක මේ ගිගාබයිට් අලුත් මොන්ට එකයි පොඩි වීඩියෝ කලිප් එකත් දාන්න එතකොට වාට බලාගන්න පුළුවන් මේක වෙනස මොන වගේද කියලා. ඉතිං රුපියල් 33,500ක් වගේ ගානකට ඉතින් මේ මොන්ට්‍රය වටිනවද මගේ අදහසරං මොකද මම අවුරුදු 3කට කලින් මගේ මෙසයි 22 ඉංචක් ගත්තෙත් රුපියල් 33,000ක් වගේ ගානකට ඉතිං ඒත් එක්ක බලනකොට 25 ඉංච් අනිතක 144Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා සහ දැන් 22 ඉංච් මොන්ටර් එකක් වුණත් 25,000ක් වගේ වෙනවා බ්‍රෑන්ඩ් නිව් ගන්න ගියොතින් ඉතින් ඒ වගේ වෙලාවකතින් සාමාන්‍ය 25 ඉංච් 144Hz මොන්ටර් එක ඇත්තටම මේ ගාන්ට වටිනවා ඉතින් මොකද දැන් යන්න ප්‍රයිස් රේන්ජුත් එක්ක මේ ගාන්ට ඇත්තට මේ මොන්ටර එක වටිනවා ඉතින් ඒ වගේම මේක තියෙනවා ලෝ බ්ලූ ලයිට් ඔප්ෂන් එක වගේම බ්ලක් ඒක්වලයිස කියලා ඔප්ෂන් එකක් ඉතින් ඒක අපිට රෑට සාමාන්‍යයෙන් යස් කරනකොට ඇහැට ගොඩක් අමාරුවක් නැතුව යස් කරන්න පුළුවන්කම තියෙන ඉතින් මම වාල්ට කිව්ව වගේ මම මේක ගන්න මේන්ම හේතුව තමයි ඩිස්පලේ පෝට් එක අවශ්‍යවීම සහ ස්මාර්ට් ඕඩී කියල ඔප්ෂන් එකකුත් අපිට මේක බලාගන්න පුළුවන් ඉතින් මේ මොන්ට්‍ර ඇත්තට වටිනවා ඉතින් ෆස්ට ඉම්ප්‍රශන් එක විදිහට මම මාරම සටිස්ෆයි මම මේ ගත්ත තිරණ කිය ඉතිං වාලටත් මේ මොන්ට්‍රේ ගන්න ඕන මම පල්ලෙහා මම ගත්ත ශොප් එක ලින්ක් එක දාලා තියන්නම් ඉතින් රෙඩ්ලයින් ටෙක්නෝජිස් එකෙන් තම ම මොන්ට්‍ර එක ගත්ත ඉතින් මුලිනුත් කිව වගේ ස්පෝන්සට් කටනම මන් සල්ලි දීල ගත්ත මොන්ට්‍රක් සහ රෙඩ්ලන් ටෙක්නෝජිස් එක ම පර්චස් කරපු පලවෙනි ප්‍රඩක්් එක සහ මම ගිහිල්ල අරංආපු එකක්නම මේක මම ඔන්ලයින් තමයි මේක ගෙන්න්න ගත්ත මොකද මට ගිහිල් අනංගනට වඩා ඒක කොස්ට එක ඉතුරු වෙන නිසා ඉතින් එනම් වීඩියෝ කියන මොකද හිතෙන්නේ එක අනිවාරෙන් පල්ලහැ කමෙන්ට අදදා ගන්න වගේ වීඩිය හොඳයින අනිවාරෙන් ලයික් අදදා ගන්න සහ අඩු පාඩු මොනව හරි තිබන අනිවාරෙන් ඒවත් පල්ලහැන් කමෙන්ට කරන්න මොකද සෑහන කාලකින් වීඩියක් රෙකෝඩ් නිසා අඩු පාඩු වෙන්න පුළුවන් ඉතින් එ හැමෝටම ටැන්කව මේකම් වීඩියෝ බලපු හමෝට වෙන මම ඒලෙන හැමෝටම ගුඩ්බයි